අත්ත දීපා භික්ඛවේ විහරත අත්ත සරණා අනඤ්‍ය සරණා මහණෙනි තමාව ද්වීපේ කොට වාසය කරව. තමාව සරණ කොට වාසය කරව. අන් කෙනෙක් සරණට නොගනිව්. ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ ධර්මයේ පිහිට කොට ධර්මයේ දිවයිනක් කොට වාසය කරව. ධර්මයේ සරණට ගනිව්. වෙන දෙයක් සරණට නොගනිව්. ඒ වගේ බුදු වදනක් පිට වෙන්න උන්වහන්සේගේ මුවින්. එතකොට මොකද හේතුව මේ ධර්මයේමයි අනාගතයේත් අපිට පිළිසරණ පිණිස පවතින්නේ ධර්මයේමයි. ඉතින් ධර්මයේ අල්ලගන්න අපේ තුල යම්කිසි දක්ෂතාවයක් තියෙන්න ඕනේ. මොකද මේ දක්ෂතාවය මං කිව්වේ එකයි. දැන් අපිට ඇහැට බාහිර ලෝකෙක මොනතරම් විචිත්‍ර දර්ශන තිබ්බත් පෙනීමේ හැකියාවක් ඇහි නැත්තම් බාහිර ලෝකෙ මොනතරම් සුන්දර දේවල් දකින්න තිබ්බත් පෙනීමේ හැකියාවක් ඇහි නැත්තම් එයා මේ සුන්දර දේ අත්විඳීද? නෑ. මොනතරම් මිහිරි මధుර මනෝහර දෙයක් ශබ්දයක් හැටියට තිබුණත් එයාගේ කන් දෙක ඇහෙන්නේ නැත්තම් එයාට ඒක අත්විඳින්න පුළුවන්ද? බෑ. මොනතරම් ප්‍රණීත දෙයක් තිබ්බත් වේලා පියලා දිවපණ නැත්තම් එයාට ඒක රස විඳින්න පුළුවන්ද? බෑ. මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක් තිබ්බත් නෝනින්ම නෙහි කරන්නේ නැත්තම් එයාට ඒක අල්ලන්න බෑ. ඒක අහුවෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බෑ. ඒ නිසා නෝනින් මෙනෙහි කරනවා කියන එක බාහිර කෙනෙක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඇඟේ ඉල්ලන්නෙත් නැහැ, ඇලවෙන්නෙත් නැහැ. ඒ නෝනින් මෙනෙහි කරනවා කියන එක තමන්මයි කරගන්න ඕමනා. හැබැයි තමන්ට නෝන තියෙනවද නැද්ද කියන එක ගැන ඒකාන්ත විනිශ්චයකට යන්න එපා. ඒ කියන්නේ මට නෝන තියෙනවා, මට වරදින්නේ නැහැ, මට නම් හරි කියලා තමන් පිළිබඳ විනිශ්චයකට යන්න එපා. තමන්ට නෝන තියෙනවා කියලා. තමන්ට නෝන තියෙන කියලා විනිශ්චයකට යන්න එපා. විනිශ්චය කරන්න ඕනේ තමන් තුලින් නෙමෙයි. තමන්ගේ අතීතය තුලින්. අතීතයේ තුල තමන් කියපු කරපු දේවල් දිහා තමන් බැලුවොත් තමන් නෝනකාරයෙක්ද නැද්ද කියලා තමන් දන්නවා. ඒක බාහිර කෙනෙකුට තමන්ට අපි සාකි වෙන්න යන්න ඕනේ නැහැ. ඒ තමන්ගේ ජීවිතය තුළ වැඩිපුර සිද්ධ වෙලා තියෙන නුවණින් තොර ක්‍රියාද නුවණින් යුක්ත ක්‍රියාද කියන විනිශ්චය දන්නේ කවුද? තමන්මනේ. ඒ නිසා ලෝකෙට මම කිව්වට හරියනවද මම නුවණක්කාරයෙක් කියලා? ඒක වැදගත් නෑ. තමන්ගේ ක්‍රියාව මත තමන්ට අතීතයක් තියෙනවා. මේ අතීතයේ තුල තමන් කරපු දේවල්, තමන්ගෙන් වෙච්ච වැරදි, තමන්ගේ යහපත, තමන්ගේ හොඳ, තමන් මෙනෙහි කරන දේවල්, තමන්ට වරදින දේවල් මේ සියල්ල පිළිබඳ ලෝකේ තමන්ගේ ලෝකයේ පිළිබඳ අතීතයේ ගත්තොත් එහෙම දැන් ඉන්නේ දොරටුවක නම් ආපස්සට හැරිලා බැලුවොත් ගේ ඇතුළේ. එතකොට ඒ ඇතුළේ තමන් කරපු දේවල් වල චිත්‍රපටියේ තියෙනවා. ඒකින් තමයි තමන් විනිශ්චයකට එන්න ඕනි තමන් නුවණක්කාරයෙක්ද නැද්ද කියලා. එහෙම ගත්තොත් එහෙම අපිට අපි නුවණක්කාරයෝ කියන එකටද යන්න වෙන්නේ නැවත සිටිය යුතුයි කියලාද? නැවත සිටිය යුතුයි නුවණ තියනවාද කියන කරුණ ගැන. මොකද එච්චරටම තමන්ගේ ජීවිතය ගත්තොත් තමන් පාවිච්චි කරලා තියෙන්නේ නුවණ නෙමෙයි.